දැන් අපි සාමාන්‍යයෙන් පරිගණකයකේ හරි ජංගම දුරකථනයක හරි මේ power button එකේ බුවම තත්පර කිහිපයකින් ස්ක්‍රීන් එක පත්තු වෙනවා නේද? ඔව් ඉතින් ඒක අපි බොහොම සාමාන්‍ය දෙයක් විදිහට දකින්නේ. ඇත්තටම. ඒත් අපි නොදැක්කාට ඒ ක්ෂණික ක්‍රියාකාරීත්වයේ පිටිපස්සේ පුදුමාකාර තාක්ෂණික මෙහෙයුමක් තියෙනවා. ඉතින් අද අපේ මේ ගැඹුරු විමර්ශනයෙන් අපි උත්සාහ කරන්නේ අන්නේ අදෘශ්‍යමාන මෙහෙයුම ගැන කතා කරන්න. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියක් එහෙමත් නැත්නම් OS එකක් ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන නේද? හරියටම හරි. මේක නිකම්ම තියරි නෙවෙයි. අපි එදිනෙදා කරන හැම ක්ලික් එකක් පිටිපස්සෙම තියෙන විද්‍යාව. විශේෂයෙන්ම පරිගණක විද්‍යාව ඉගෙන ගන්න අයට මේක ගොඩක් වැදගත් වේවි. අනිවාර්යයෙන්ම. අපේ අද මූලාශ්‍රවල තියෙන දත්තවලට අනුව මෙහෙයුම් පද්ධතියක් කියන්නේ පරිගණකීය මූලය වගේම ප්‍රධාන කළමනාකරුවා. ඒ කියන්නේ මතකය කළමනාකරණය කරන එක, ක්‍රියාවලීන් නියමකරණය කරන එක වගේ දේවල්ද? ඔව් ඊට අමතරව ෆයිල්ස් හැසිරවීම වගේ අතිශය සංකීර්ණ කාර්යයන් ගොඩක් එකවර මෙහෙවන්නේ මේ OS එක තමයි. හැබැයි සමහරව හිතනව නේද? වෛරස් අල්ලන එකත් මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන වැඩක් කියලා. ඒක ලොකු වැරදි මතයක්. අපේ මූලාශ්‍රවලත් පැහැදිලිව තියෙනවා වෛරස් අනාවරණය කිරීම මේකේ මූලික රාජකාරියක් නෙවෙයි කියලා. ඒක කරන්නේ ප්‍රතිවෛරස් මෘදුකාංග වලින්නේ. හරියටම. මෙහෙයුම් පද්ධතියේ සැබෑ රාජකාරිය ඊට වඩා ගොඩක් මූලිකයි. වගේම යන්ත්‍රයක් දුවන්න එක අත්‍යවශ්‍යයි. එතකොට දැන් අර power button එක ඉබ්බු පළමු තත්පරේ ඉඳලා ගත්තොත් මුනින්ම අවදි වෙන්නේ මේ කියන මෙහෙයුම් පද්ධතියද? ඇත්තදම නෑ. පරිගණකය අන් කරපු ගමන් OS එක තවමත් දෘඩ තැට්ටියේ. ඒ කියන්නේ hard disk එකේ නිදාගෙනයි ඉන්නේ. මොකක්? එතකොට මුලින්ම නැගිටින්නේ කවුද? මුලින්ම අවදි වෙන්නේ මව්පුවරවේ තියෙන BIOS, ඒ කියන්නේ BIOS කියන කුඩා මූලික පද්ධතිය. BIOS එක. ඔව්. BIOS එක පණ ගැන්වුණාට පස්සේ එය පරිගණකයේ තියෙන RAM එක, කීබෝඩ් එක වගේ දෘඩාංග ඔක්කොම හරිද කියලා ක්ෂණික පරීක්ෂණයක් කරනවා. ඒ කියන්නේ නිකම් සෞඛ්‍ය පරීක්ෂණයක් වගේ. අන්න හරි. මේ පරීක්ෂණය පාස් වුණාට පස්සේ විතරයි BIOS එක විසින් මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන මතකයට පටවලා පාලනය OS එකට බාර දෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි OS එක මගින් අපි අර පාවිච්චි කරන පැතුරුම් පත්තේ හෙදත් නැත්නම් ස්ප්‍රෙඩ්ෂීට් ලගේ යෙදුම් වැඩ කරන්න පරිසරය හදලා දෙන්නේ. ඔව් ඒ කියන්නේ මුලින්ම BIOS ඊට පස්සේ OS එක ඊටත් පස්සේ තමයි අපි පාවිච්චි කරන apps run වෙන්නේ. පැහැදිලි. මං ස්ප්‍රෙඩ්ෂීට් එකක වැඩ කර ඉඳලා වෙබ් බ්‍රවුසර් එකකට මාරු වෙනකොට ඒකත් වෙන්නේ OS එක හරහාමයි නේද? අනිවාර්යයෙන්ම. apps අතර මාරු වෙනකොටත් මැදිහත් වෙන්නේ මෙහෙයුම් පද්ධතියම තමයි. ඒක හරියට මංසන්දියක ඉන්න රථවාහන පාලනය කරන ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක් වගේ මට හිතෙන්නේ. පාර යන වාහන එකිනෙක හැප්පෙන්නේ නැතුව සමානව යන්න දෙන්නේ එයානේ. අන්න නියම උපමාව. ඒ නිලධාරියා නැත්තම් ස්ප්‍රෙඩ්ෂීට් එකයි බ්‍රවුසර් එකයි දෙකම එකම වෙලාවේ RAM එක පාවිච්චි කරන්න ගිහින් ලොකු හැප්පීමක් වෙනවා. මේ කළමනාකරණය දෘඩාංගවලට පොදුයි නේද? ඔව්. අපි අලුතින් පෙන් ඩ්‍රයිව් එකක් පරිගණකයට සම්බන්ධ කළාම නවීන OS වල තියෙන plug and play තාක්ෂණයෙන් ක්ෂණිකව ඒක අඳුර ගන්නවා. අර ඉස්සර වගේ මැනුවල් විදියට ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ දැන්. නැහැ. ඒ යුගය දැන් ඉවරයි. OS එක ස්වයංක්‍රීයව අවශ්‍ය ඩ්‍රයිවර් සක්‍රිය කරනවා. දැන් මේ මෙහෙයුම් පද්ධතිය අතරත් ලොකු වෙනස්කම් තියෙනවා නේද? අර විවෘත මූලාශ්‍ර සහ හිමිකම් සහිත OS කියලා දෙකක් තියෙන්නේ. open source සහ proprietary කියලා අපි කියන්නේ. මේ දෙකේ ප්‍රධාන වෙනස තියෙන්නේ ඒක පාලනය කරන අයිතිය මතයි. ඒ කියන්නේ කේතය වෙනස් කරන්න තියෙන අයිතියද? හරියටම. open source OS එකක මූල කේතය ලෝකේ ඕනෑම කෙනෙකුට කියවන්න වෙනස් කරන්න පුළුවන්. Ubuntu Linux කියන්නේ ඒ වගේ ඒවා. එතකොට Windows XP වගේ ඒවා? ඒවා හිමිකම් සහිතයි. ඒ කියන්නේ proprietary. ඒක කේතය අයිති ඒ අදාළ සමාගමට විතරයි. පරිශීලකයන්ට ඒක වෙනස් කරන්න කිසිම අයිතියක් නැහැ. කළු පෙට්ටියක් වගේ. පැහැදිලි. දැන් අපි පරිගණකය on කරලා වැඩසටහන් කිහිපයක්ම විවෘත කළා කියලා හිතමුකෝ. හරි. මම එක පැත්තකින් මියුසික් අහනවා, තව පැත්තකින් මොනවා හරි ටයිප් කරනවා. ඒ අතරේ බ්‍රවුසර් එකෙන් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. එකවර වැඩ ගොඩක්. හැබැයි මගේ පරිගණකයේ තියෙන්නේ තනි ප්‍රොසෙසරයක් නම් මේ ඔක්කොම එකවර වෙන්නේ කොහොමද? ප්‍රොසෙසරයට එක වෙලාවකට කරන්න පුළුවන් එක වැඩක් විතරයි නේද? අන්න එතන තමයි මෙහෙයුම් පද්ධතියේ තියෙන අපූර්වම මායාව වැඩ කරන්නේ. තනි ප්‍රොසෙසරයක් තියෙනකොට ඇත්තටම එක මිලි තත්පරයකදී දුවන්නේ එක ක්‍රියාවලියක් විතරයි. ඒ කියන්නේ මේ ඔක්කොම එකවර නෙවෙයිද දුවන්නේ? නැහැ. OS එක context switching එහෙමත් නැත්නම් සන්දර්භ සුචනය කියන සංකල්පය පාවිච්චි කරලා
අතිශය වේගයෙන් වේ වැඩසටහන අතර මාරු වෙනවා. ඒ කියන්නේ ටයිප් කරන ලියවිල්ලට මිලිතත්පර කීපයක් දීලා ඒක తాවකාලිකව නවත්තලා මියුසික් ප්ලේයර් එකට යනවා. ඔව් එතනින් ඩවුන්ලෝඩ් එකට යනවා. මේ මාරු වීම තත්පරයක් ඇතුළත දහස් වාරයක් සිද්ධ වෙන නිසා අපිට හිතෙන්නේ මේ ඔක්කොම එකවර වැඩ කරනවා කියලයි. අපිට නොතීරණ තරම් වේගින් මාරු වෙනවා විතරයි න ะ. එතකොට මේ එක එක් ක්‍රියාවලියට යම්කිසි අවස්ථා මාලාවක් පහු කරන්න සිද්ධ වෙනව නේද? නිකම් ඇප් එකක් කැරියා වැහුවා කියනවට වඩා මේක ලොකු ජීවන චක්‍රයක්. සම්පූර්ණයෙන්ම ඇත්ත. පරිගණක විද්‍යාවේදී අපි මේකට කියන්නේ ක්‍රියායන ජීවන චක්‍රය කියලා. ක්‍රියාවලියක් මුලින්ම හැදිනකොට ඒ නිව්. ඒ කියන්නේ නව අවස්ථාවේ තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ OS එට ඒක රෙඩි එමත් නැත්නම් සූදානම් කියන පොලිමට දානවා. ප්‍රොසෙසරය නිදහස් වුණාම ඒ රනින් තත්ත්වයටපත් වෙලා වැඩේ පටන් ගන්නවා. හැබැයි හැම වෙලේම මේක දුව තියන්නේ නැහනේ. දැන් හිතන්න මම කීබෝඩ් එකෙන් ටයිප් කරනකම් ඒ ලියවිල්ල බලාගෙන ඉන්නවා කියලා. එතකොට ප්‍රොසෙසරයත් නිකම්ම බලාගෙන ඉන්නවද? ඒක ලොකු නාස්තියක් නේද? අන්න එතනයි තාර්කික කළමනාකරණය තියෙන්නේ. ප්‍රොසෙසරේ කවදාවත් නිකම් ඉන්නේ නැහැ. ක්‍රියාවලියකට පරිශීලකයාගේ නාදානයක් එනකම් බලාගෙන ඉන්න වෙනවනම් OS එක බ්ලොක්ඩ් කියන තත්වයටපත් කරනවා. අවහිර කළ තත්වයට දාලා ප්‍රොසෙසරයෙන් එළියට දානවා. ඔව්. ඊට පස්සේ පොලිමේ තියෙන ඊළඟ ක්‍රියාවලිය අරගෙන ධාවනය කරනවා. අර ලියවිල්ලට කීබෝඩ් එකේ නාදානේ ලැබුණු ගමන් ඒක බ්ලොක්ඩ් තත්වයේ ඉඳලා නැවතත් රෙඩි පොලිමට එනවා. ඊට පස්සේ අවස්ථාව ආවම නැවතත් රනින් වෙලා අන්තිමට වැඩ ඉවර වුණාම ටර්මිනේටඩ්. එහෙමත් නැත්නම් අවසන් තත්වයෙන් චක්‍රය නිමා කරනව නේද? හරියටම හරි. ඕක තමයි සම්පූර්ණ චක්‍රය. මේ වගේ දහස් ගාණක් ක්‍රියාවලි බ්ලොක්ඩ් රෙඩි රනින් විදිහට තත්පරෙන් 1000න් පංගුවෙන් එහා මෙහා වෙනකොට OS එකට කොහොමද මතක හිටින්නේ කෝකද කොතනින්ද නැවතුනේ කියලා? හොඳ ප්‍රශ්නයක්. මොකද මම ටයිප් කර හිටපු අකුරු ඊළඟව තව එතනම තියෙන්න එපයි. අනිවාර්යෙන්ම මේක කළමනාකරණය කරන්න හැම ක්‍රියාවලියකටම වෙනම දත්ත ව්‍යුහයක් තියෙනවා. ඒකට කියන්නේ PCB එහෙමත් නැත්නම් ක්‍රියා යන පාලන ඛණ්ඩය කියලා. PCB එක හරියට වැඩසටහනේ හැඳුනුම් පත වගේද? ඔව් හැඳුනුම් පතක් වගේම සටහන් පොතක් වගේ. සන්දර්භ ස්විචනයක් එන මොහොතේ ඒ වැඩසටහන කොතනද නැවැත්තුවේ කියන එක ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක හරහා මේ PCB එකේ ලියලා තියෙනවා. එතකොට මේ මොහොතේ ස්ටේට් එක මොකද්ද? කොච්චර මෙමරි එකක් පාවිච්චි කරනවද කියන විස්තරත් මේකෙමද තියෙන්නේ? ඔව්. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. නිදහස් තැටි කුට්ටි වගේ හાર્ඩ් ඩිස්ක් එකට ආධාර ගොනු කළමනාකරන දත්ත මේ PCB එකේ ගබඩා වෙන්නේ නැහැ. PCB එක කියන්නේ ප්‍රොසෙසරය සහ RAM එක ආශ්‍රිත සජීවී දත්ත ගබඩාවක් විතරයි. ඒක නම් විභාගයට ලෑස්ති වෙන කෙනෙකුට ගොඩක් වැදගත් පොයින්ට් එකක් වේවි. දැන් මට තව ප්‍රශ්නයක් තියෙනවා. අහන්නකෝ. අපි ඔය තරම් වැඩසටහන් ප්‍රමාණයක් එකවර ඕපන් කළාම පරිගණකයේ RAM එක පිරිගියොත් මොකද වෙන්නේ? හිතන්න මගේ RAM එක ගිගාබයිට් 8යි. හැබැයි මම විවෘත කරලා තියෙන ඇප්ස් ඔක්කොටම ගිගාබයිට් 10ක ඉඩක් ඕනේ. පරිගණකේ කඩා වැටෙනවද? නෑ RAM එක පිරුණු ගමන් මැෂින් එක කඩා වැටෙන්නේ නෑ. එහෙනම් අර අමතර ගිගාබයිට් දෙක කොහෙන්ද හොයාගන්නේ? මේක හරියට අපේ මේසියුඩ ඉඩ මදි වුණාම දැනට පාවිච්චි කරන්නේ නැති පොත් ටික ආපහු පොත් රාක්කයට දාලා අලුතින් ඕනේ කරන පොත් මේසෙට ගන්නවා වගේ වැඩක්ද? ඒක නම් ඊටාම නිවැරදි උපමාවක්. අන්න ඒ රාකෙට පොත් දානවා වගේම තමයි OS එකත් වැඩ කරන්නේ. ඒ වෙනුවට OS එක virtual memory, ඒ කියන්නේ අතත්‍ය මතකය ගැන සංකල්පය පාවිච්චි කරනවා. ඒ කියන්නේ කොහොමද ඒක වෙන්නේ? ප්‍රධාන මතකයේ තියෙන හැබැයි මේ මොහොතේ සක්‍රියව පාවිච්චි වෙන්නේ නැති දත්ත කොටස් එහෙමත් නැත්නම් pages අරගෙන hard disk එකේ විශේෂ කොටසකට తాවකාලිකව copy කරනවා. මේකට කියන්නේ swapping එහෙමත් නැත්නම් ප්‍රතිහාරණය කියලා. එහෙම කරලා RAM එකේ ඉඩ නිදහස් කරගන්නවා අලුත් වැඩසටහන් වලට. හැබැයි ප්‍රොසෙසරේ වැඩ කරන්නේ RAM එකත් එක්ක විතරයිනේ. එතකොට කොහොමද මේ hard disk එකට යවපු අතත්‍ය මතකයයි RAM එකේ තියෙන භෞතික දත්තයයි අතර සම්බන්ධය හදාගන්නේ? ඔව් ඒක සංකීර්ණ පරිවර්තනයක්. ඒක කරන්නේ MMU. ඒ කියන්නේ මතක කළමනාකරන ඒකකය කියන දෘඩාංගය මගින්. ඒකෙන් කොහොමද හරියටම දත්ත තියෙන තැන හොයාගන්නේ? වැඩසටහනක් දුවනකොට ප්‍රොසෙසරේ හදන්නේ අතත්‍ය ලිපින. මේ ලිපිනේ අරගෙන MMU එක page table එහෙම නැත්නම් පිටු වගුව කියන සිතියම දිහා බලනවා. සිතියමක් වගේ. ඔව් මේ සිතියමෙන් කියනවා අදාළ අතත්‍ය පිටුව RAM එකේ තියෙන භෞතික රාමුවකට
ඒ කියන්නේ ෆ්‍රේම් එකකට සිතියම් ගත කරලා තියෙනවද නැත්නම් හાર્ඩ් ඩිස්ක් එකට ස්වැප් කරලාද තියෙන්නේ කියලා. හાર્ඩ් ඩිස්ක් එකේ නම් තියෙන්නේ ක්ෂණිකව එක ආයෙත් RAM එකට ගෙනවිත් එනව නේද? හරියට විශාල පුස්තකාලයක නාමාවලියක් බලලා හරියටම පොත තියෙන තැන හොයාගන්නව වගේ අතිශය නිර්වද්‍ය වැඩක්. හරියටම හරි. දැන් එතකොට RAM එකෙන් අයින් කරලා අපි ස්ථිරවම ගොනු සේව් කරන්නේ හાર્ඩ් ඩිස්ක් එකේනේ. මේ හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ දත්ත ලියවෙන්නේ නිකම්ම දිග ලියවිලියක් විදිහට නෙවෙයි නේද? නෑ ඒකත් කුට්ටි විදිහට කඩලා තමයි ගබඩා කරන්නේ. මට මතකයි අපේ මූලාශ්‍රවල තියෙනවා මේ ෆැට් එහෙමත් නැත්නම් ෆැට් වගුව වැඩ කරන විදිහ ගැන හොඳ උදාහරණයක්. ඔව් ගොනු විභාජන වගුව හાર્ඩ් ඩිස්ක් එකක දත්ත ගබඩා වෙන්නේ ක්ලස්ටර්ස් විදිහට. ෆැට් වගුව කියන්නේ මේ කුට්ටි ටික එකිනෙකට සම්බන්ධ කරන දාමය හදන සිතියම. ඒ කියන්නේ අපි දෘඩ තැටියේ කුට්ටියක ප්‍රමාණය කිලෝබයිට් 4යි කියලා හිතමුකෝ. අපි ගොනුවක් ගබඩා කරනකොට ඒක මේ කුට්ටි කිහිපයකට කැඩිලා තියෙන්න පුළුවන්. ඔව් ෆැට් වගුවෙන් කරන්නේ මීළඟ කුට්ටියේ තියෙන ලිපිණය පෙන්වන එකයි. උදාහරණයක් විදිහට වගුවේ 100 වෙනි ස්ථානයේ තියෙන දත්ත කුට්ටියෙන් පස්සේ යන්න ඕනේ 101ට කියලා සටහන් වෙනවා. 101 සටහන් වෙනවා 102ට යන්න කියලා. අන්න හරි. 103 වෙනි ස්ථානයේ ඍණ 1 කියලා සටහන් වෙලා තිබුණොත් ඒකෙන් කියන්නේ ගුණ එතනින් ඉවරයි කියන එකයි. එතකොට 100, 101, 102, 103 විදිහට කුට්ටි 4ක් පාවිච්චි වෙලා. කුට්ටියක් කිලෝබයිට් 4ක් නිසා සම්පූර්ණ ගොනුවට කිලෝබයිට් 16ක් ඉඩක් වෙන් වෙලා තිනවා. හරියටම හරි. ගණනය කිරීම නිවැරදි. ඒක පැහැදිලි. හැබැයි ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද? හිතන්නකෝ තැටියක කුට්ටියක ප්‍රමාණය බයිට් 512යි කියලා. හරි. අපි සේව් කරන ගොනුව බයිට් 1959යි. 1959යි 512න් බෙදුවම 3.8යි 2ක් වගේ අගයක් එන්නේ. ඒ කියන්නේ අපිට සම්පූර්ණ කුට්ටි 4ක් අවශ්‍ය වෙනවා. ඔව් කුට්ටි 4ක් කියන්නේ බයිට් 2048ක ඉඩක්නේ. නමුත් අපේ ගොනුව බයිට් 1959යි. එතකොට ඉතිරි වෙන බයිට් 89ට මොකද වෙන්නේ? ඒක වෙන ෆයිල් එකකට පාවිච්චි කරන්න බැරිද? බෑ. අන්න ඒක තමයි මේ තැටි කල්පනාකරණයේ තියෙන ලොකුම දුර්වලතාවය. ඒක කුට්ටියක් ඇතුලේ ගොනු දෙකකට ඉඩ දෙන්න බෑ. අපේ ඒ කියන්නේ අර ඉතුරු වෙන බයිට් 89ක ඉඩ සම්පූර්ණයෙන්ම අපතේ යනවාද? කියන්නේ ගුණ දහස් ගණනක් තියෙනකොට මේ විදිහට අපතේ යන ඉඩ ප්‍රමාණය ගොඩක් විශාල වෙන්න පුළුවන්. අභ්‍යන්තර ඛණ්ඩනයේ එහෙමනම් කාලයක් යද්දී පරිගණකය ස්ලෝ වෙන්න බලපාන ප්‍රධාන හේතුවකුත් තියෙනව නේද? මේ ගොනු සේව් කරන ක්‍රමය නිසා ෆයිල් එකක කෑලි තැටි පුරාම විසිරිලා ගියාම ඒක කියවන්න අමාරුයි නේද? ඒකට කියන්නේ බාහිර ඛණ්ඩනය. නැත්නම් දෘಢාංග තැටි ඛණ්ඩනය කියලා. කාලයක් තිස්සේ අපි ෆයිල් සේව් කරද්දී මකද්දී තැටියේ හිස් ඉඩ තැන් තැන්වල විසිරෙනවා. එතකොට අලුත් ලොකු ෆයිල් එකක් සේව් කරන්න ගියාම OS එකට සිද්ධ වෙනවා ඒ ෆයිල් එක අර තැන් තැන් වල තියෙන හිස් කුට්ටි වලට කෑලි කෑලි වලට කඩලා දාන්න. අනිවාර්යෙන්ම. මෙහෙම කෑලි වලට කැඩුනම හાર્ඩ් ඩිස්ක් එකේ කියවන හිසට, ඒ කියන්නේ රීඩ් හෙඩ් එකට එක ෆයිල් එකක් කියවන්න තැටිය පුරාම පනින්න වෙනවා. මේ භෞතික චලනය නිසා තමයි දත්ත කියවන වේගය අඩු වෙන්නේ. ඒකට විසඳුම තමයි අපි ඩීෆ්‍රැග්මන්ට් කරන එක නේද? තැටි කටිකණ්ඩනය මගින් මේ විසිරුණු ගොනු කෑලි නැවත එකට පිළිවෙලකට සකස් කරනවා. ඒ වගේම OS එකයි අපේ පුද්ගලික දත්තයි වෙන් කරලා තියාගන්න අපි තැටි බෙදීම් එහෙම නැත්නම් පාටිෂන්ස් පාවිච්චි කරනවා. දැන් අපි මේ වෙනකම් සාකච්ඡා කළේ අපේ මේසේ උඩ තියෙන සාමාන්‍ය පරිගණකයක මෙහෙයුම් පද්ධතියක් වැඩ කරන විදිහ ගැනනේ. හැබැයි ලෝකයේ තියෙන හැම පද්ධතියක්ම මේ විදිහට නෙවෙයි නේද වැඩ කරන්නේ. කොහෙත්ම නෑ. උදාහරණයක් විදිහට ගුවන් තොටුපළක තියෙන ගුවන් ගමන් පාලන පද්ධතියක්. එතන එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් එකක තියෙන OS එක මේකට වඩා වෙනස් වෙන්න ඕනේ නේ. සම්පූර්ණයෙන්ම වෙනස්. සාමාන්‍ය පරිගණකයකදී අර අපි කතා කරපු context switching හරහා apps වලට වෙලාව බෙදලා දෙනකොට පොඩි ප්‍රමාදයක් වුණාට අපිට ලොකු ගැටලුවක් නැහැ. හැබැයි ගුවන් ගමන් පාලන පද්ධතිවල ප්‍රමාද වීම කොහොමදවත් කරන්න බෑ නේද? ඔව් ඒ වගේම දැඩි සත්කාර ඒකකවල රෝගීන් නිරීක්ෂණය කරන පද්ධතිවලත් තත්ත්‍ය කාල සැකසුම් ඒ කියන්නේ real time processing අත්‍යවශ්‍යයි. එතනදී කාලය මත පදනම් වූ සංවේදීතාවය අතිශය තීරණාත්මකයි. නේද? ඒ කියන්නේ කිසිම හදිස්සියක් නැති හැබැයි දැවැන්ත දත්ත ප්‍රමාණයක් එක වැඩ කරන පද්ධති. ඔව් ඒ වගේ ඒවත් තීවා. දැවැන්ත ආයතනයක මාසික වේතන සැකසීම එමත් නැත්නම් payroll systems විදුලි බිල්පත් හදන එක වගේ දේවල් වලට ක්ෂණික ප්‍රතිචාර අවශ්‍ය නැහැ. ඒ කියන්නේ පරිශීලකයාගේ සෘජු මැදිහත් වීමකින් තොරව එකවර පසුබිමේ ක්‍රියාත්මක වෙන්න ඒව හදලා තියෙන්නේ. හරියටම හරි. මේකට අපි කියන්නේ කාණ්ඩ සැකසුම් එමත් නැත්නම් batch processing කියලා.
මේ වගේ අවශ්‍යතාවය අනුව OS එකේ ප්‍රමුඛතාවය සහ අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පය මුළුමනින්ම වෙනස් වෙනවා. මේ ඔක්කොම දේවල් දිහා බැලුවාම තේරෙන දෙයක් තමයි මෙහියුම් පද්ධතියක් කියන්නේ නිකම්ම පසුබිමේ දුවන මෘදුකාංගයක් නෙවෙයි. එය දෘඩාංග, මතකය සහ මෘදුකාංග අතර අති විශාල සමතුලිතතාවයක් පවත්වාගෙන යන දැවැන්ත කළමනාකරුවෙක් කියන එක. ඔව්. විශේෂයෙන්ම උසස් පරිගණක විද්‍යා සංකල්ප අධ්‍යයනය කරන කෙනෙකුට මේ સંદર્ભ සුචනය, පිටුකරණය සහ තැටි කළමනාකරණය වගේ දේවල් පිටුපස තියෙන සැබෑ තර්කනේ තේරුම් ගන්න එක ගොඩක් වටිනවා. අපි එදිනෙදා කිසිම ප්‍රශ්නයක් නැතුව මවුස් එක ක්ලික් කරගෙන ඇප්ස් මාරු කරගෙන යනකොට මේ මෙහියුම් පද්ධතිය ඇතුලේ මිලියන ගණන් ගණනය කිරීම සිද්ධ වෙනවා කියන එක මතක තියාගන්න එකම ලොකු දෙයක්. ඇත්තට මේ තර්කනේ තේරුම් ගැනීම තමයි වැදගත්ම දේ. අපේ හැම විධානයක්ම කොච්චර දක්ෂ විදියට මේ OS එක හසුරුවනවද කියන එක හිතා ගන්නත් අමාරුයි. මේ හැම දෙයක්ම විශ්ලේෂණය කරනකොට මට එක ප්‍රබල ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් OS එකක් දැනටමත් මෙච්චර දක්ෂනම් අනාගතයේදී කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැත්නම් AI මේ ක්‍රියාවලියට මූලික මට්ටමෙන්ම සම්බන්ධ වුණොත් මොකක් වෙයිද? ඒක ලොකු පෙරලියක් වේවි. සාම්ප්‍රදායික අතත්‍ය මතක සංකල්ප සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා අපි යම් යෙදුමක් විවෘත කරන්න හිතන්නටත් කලින් අපේ හැසිරීම් රටා විශ්ලේෂණය කරලා AI මගින් ඒ දත්ත කල්තියාම ප්‍රොසෙසරයට ලබා දෙන අතිශය වේගවත් යුගයක් නිර්මාණය වේවිද? ඒක ඇත්තටම හිතාගන්නත් බැරි තරම් නිහඬ සහ බුද්ධිමත් මෙහෙයුමක් වේවි. අපි නොහිතන තරම් දුරකට මේ තාක්ෂණය ආවි. අනිවාර්යයෙන්ම. ඉතින් අපි ඊළඟ වතාවේ පරිගණකයේ බලබොත්තම ඔබලා ඒ ස්ක්‍රීන් එක ක්ෂණිකව දැල්වෙන දිහා බලනකොට මේ තිරේ පිටුකස සිදුවන ඒ අදෘශ්‍යමාන මෙහෙයුම ගැනත් එය අනාගතයේදී කොච්චර බුද්ධිමත් වේවිද කියන එක ගැනත් මොහොතක් සිතා බලමු. මේ තමයි අපේ ගැඹුරු විමර්ශනය. අපි නැවතත් මේ වගේම අපූර්ව ගවේෂණයකින් හමු වෙමු.